යුරෝපයේ ඉඳලා ලංකාවට මොහොතින් සල්ලි යවන්න තියෙන ආරක්ෂිතම සහ පහසුම ක්‍රමය ගැන ඔබ දන්නවද? ඒ තමයි TransFast. මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. යෙමනේ හෞති කැරලිකරුවන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසන්නේ එම මිසයිලය බෙන්ගුරියන් ගුවන්තොටුපළ අසල ප්‍රදේශයට එල්ල වී ඇති බවයි. ප්‍රහාරය වළක්වා ගැනීමට ඊශ්‍රායල ගුවන් හමුදාව උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බෙන්ගුරියන් ගුවන්තොටුපළ ඊශ්‍රායලයේ විශාලතම ගුවන්තොටුපළයි. ගුවන්තොටුපළේ වාහන නවත්වන ස්ථානයකට මිසයිලය වැටී ඇති බව වාර්තා වනවා. මෙවන විට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව බෙන්ගුරියන් ගුවන්තොටුපළ ආසන්න ප්‍රදේශයේ සිදුව ඇති බලපෑම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඊශ්‍රායල ගුවන්තොටුපළ අධිකාරිය පවසන්නේ. මිසයිල ප්‍රහාරයෙන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මිසයිල ප්‍රහාරය හේතුවෙන් බෙන්ගුරියන් ගුවන්තොටුපළේ ගුවන් අවකාශයේ පැයක පමණ කාලයකට වසා දැමීමට බලධාරීන් පියවරගෙන තිබුණා. මෙවන විට ගුවන් අවකාශය නැවත විවෘත කර ඇති අතර ගුවන් ගත කිරීම සහ ගොඩබෑම් නැවත ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඊශ්‍රායලයට පහර දෙන ඕනෑම අයෙකුට සිය හමුදාව 7 ගුණයකින් ශක්තිමත්ව ඉදිරියේදී පහර දෙන බවයි. Whoa! 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 Whoa, it's a boom! Whoa! Yo! 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 යුරෝපයේ ඉඳලා ලංකාවට මොහොතින් සල්ලි යවන්න තියෙන ආරක්ෂිතම සහ පහසුම ක්‍රමය ගැන ඔබ දන්නවද? ඒ තමයි TransFast. මෙහෙන් දැම්මා එහෙන් ගත්තා.